වෙලාව පාන්දර 4යි. ගයියයි බෙමියයි ගියා කන්න මොනවා හරි ගේන්න. මෙතන කට්ටිය වැඩ අපොඩි ප්‍රෑන්ක් එකක් කරන්න හදන්නේ නිදා ගන්න හදන්නේ කට්ටියත් එක්ක බොරුවට මුන් දෙන්න ඉද්දි බලමු දෙන්නගේ රියැක්ෂන් එක මොකද වෙන්නේ කියලා. හරිද? ගයියා මේ බ්ලොග් එකට ගනි. අද බ්ලොග් එකක් ගමන ඒකට ගනි. මොන කිව්වා. මේ තාම නෑ. ඉතින් ගිහලා ගොඩක් වෙලා නේ බා. දැන් ටයිම් මේ බ්ලොග් එකට දාන්නේ කොහොමද? රවුලත් නෑ දැන් මතක් වුණේ. මුන් දෙන්න ඉතින් අපි කැමරා ඔන් කරන්න ලග්ගාලා මේ බලමු මුන් දෙන්න මොකද්ද රියැක්ෂන් එක වෙන්නේ කලබල වෙලා කොහොමද දන්නවා කෑ ගහගෙන මරාගෙන ඇවිල්ලා මෙතන ඇහැරවයි ගයියරන පපුව අමාරුවක් අත හැදින් දන්නේ දොර ගාවදී ඒ ලයිට් නියමුනේ දැන් අවුත් තියෙන ඉතින් සිටම් බ්ලොග් එකෙන් බයි බයි එනවා අපි නිදා ගන්න හදන්නේ मुंडे खेळावे नाही तर राजे बा तो काही दिसायला एमच परत घाल दोन निघेल मोहन निघून मी आणि दारिंदी साथी कोई गाणी मारिसी को इधर बात Tanya hinauna. Blog ke kan? Boleh lagi hari kalau blog ke dalam dia. කියන්නේ අමරයි අද උමින් නොම් මේක දැක්කේ නෑ මං ඉතර ඉන්න. ආ ප්ලෑනින් මචං. very. අද ඒක පෙවුන්නේ නෑව. සෙට් එක වැඩි අත. හයි මම ඊයේ මගේ WhatsApp channel එකේ මැසේජ් එකක් දැම්ම ඔයාලට මේ voice එකක් දැම්මා ට්‍රේඩ් කරන සීන් එක මට මේ දවස්වල 21ත් එක්ක මට දාගන්න බැරුණා අපේ අර අලුත් project එක නිසා මම දැම්මා අප්ඩේට් එක මම ට්‍රේඩ් කරේ මොකේද ඊට පස්සේ මම මොකක්ද යූස් කරපු බ්‍රෝකර් ඊට පස්සේ මොකක්ද platform එකේ ඔක්කොම ටික දැම්මා මම ඔයාලට ගිය වාර වෙනේට ඔයාලා 6 දානේ අද එන්නම් මම තව එක account එකක් හරිද මේ තියෙන මචං real මේවා real story බොසා මේවා මගේ ID එක විතරයි මගන්න නැත්නම් මේ ඔක්කොම ටික වෙන්නනවා ඔය real account සුද්දා මේකේ balance එක දිනවා 7 13ක් ඔක්කොම ටික withdraw කරා trade කරන නවත්තලා ඉඳලා පොඩි account එකකින් කරගෙන ගියා ඊට පස්සේ මම ඒකත් withdraw කරා හරි okay anyway දැන් මම ඔයාලට දැන් පෙන්නන්නම් මගේ අනිත් account එක මම ඔයාලට ඒක පෙන්නන්න නැතුව ඉන්න කියලා හිතේ කවන්නේ anyway දැන් පෙන්නන්නම් මචං මේ තියෙන්නේ withdrawal තියෙනවා 21211 දැන් මේ account එකේ trade කරන්නේ නැහැ මේ තියෙන real account එකක් මේක real account එකක් මේ අපේ අම්මගේ නම එතකොට මේ තියෙන්නේ chart එක මම මේක අර මේ මොකද්ද iPhone එකේ අපි trade කරපු වල අර මේවත් පෙන්නනානේ පොඩ්ඩින් මම ඔයාලට පෙන්නනවා ඔයාලට පෙන්නන ඉතින් මේ මම දාලා දෙන්නේ 1 week දාලා දෙන්නේ කියන්නේ මේ chart එකේ දානවා trade කරන කටිය දානවා මේ ඇවිල්ලා trade කරපු මේ entries ගත්ත entries තියෙන්නේ මේ මම layering කරලා දානවා entries sign දැම්මා money management එකට ගියේ මොකද මගේ account එකේ balance එක තිබ්බ හින්දා මෙච්චර layers දැම්මේ මේක සාමාන්‍යයෙන් ඩොලර් 1000 පන්නලා පටන් ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ගේමක් ගන්න පුළුවන් මගේ referral එකක් කරන්න ID එකක් නැහැ සහ මට එහෙම referral එකක් කරලා ඉවරලා මට නිකන් කවුරු ගියොත් referral එකක් ගන්න කියලා නොවේ scene එකකින් ඉඳලා පටන් ගන්න හිතෙන්නේ නැහැ signal service එකක් දෙන්න කියන්නේ signal service එක දෙන්න මම ඉන්නවා අපේ මගේ ස්පොන්සර් කෙනෙක් හිටියා ස්ටෝර් එක ගිහලා මම එයාගේ සිග්නල්ස් වලට තමයි ඉස්සර ට්‍රේඩ් කරේ ඊට පස්සේ මම ට්‍රේඩ් කරන එක නැත්තනේ සිග්නල් වලින් ට්‍රේඩ් කරලා ගේමක් ගන්න පුළුවන් ලොකු කවුන්ට් එකක් තියෙන්න ඕනේ එහෙම නැත්තම් ඔයාලට ස්ටඩි කරලා දෙන්න පුළුවන් මම නිකන් නෝමල් දෙන්න පුළුවන් දෙයක් තියෙනවා නම් මම ඒක මේ ඔයාලට දෙන්නම් සහ සිග්නල් සර්විස් එකක් කරන්න කිසිම ආසාවක් නැහැ අයි බලමු මොකක් හරි ඔයාලා සජෙෂන් එකක් දෙන්න මෙන්න මෙහෙම එකක් කරමු කියලා කට්ටිය කියනවා ඉතින් මොනවාද සිග්නල් නෑ මේක කරලා කාටවත් හරියන්නේ නෑ මමත් එහෙම හිතාගෙන හිටියා හැබැයි මම ඊට පස්සේ ස්ටාර්ට් කරා ඊට පස්සේ වැඩේ ගොඩ ගියා මම දැන් ඩේලි මාස දෙකකට වඩා කාලයක් දැම්මනේ එතකොට මම ඒක ඒ විදිහට තමයි ඔයාලට වෙන්නේ ඉතින් මේවයි මම තව විදියක් කරා මම
මට ඉන්වෙස්ටර්ස්ලා 3 දෙනෙක් හිටියා. මම එහෙමත් ප්‍රොෆිට් කරා. ඒ කියන්නේ එහෙම accounts එකකුත් manage කරන් ගියා. බලමු මම ඉස්සරහට ඒ ටිකත් පෙන්නන්න. එහෙම මොකක් හරි maintain කරනවා නම් එහෙම කරමු. එහෙම නැත්නම් අපි බලමු මොකක් හරි ප්‍රෝග්‍රෑම් එක මට එහෙම ලොකුවට අයිඩියක් නැහැ. මම නිකන් කියන්නේ මේ සීන් එක තනි කරම මේ කිව්වේ ඔයාලට ගේමක් ගන්න පුළුවන්. බ්‍රෝකර් තමයි XM use කරපු. කට්ටිය බයිනවා මෙහෙම කේස් එකක් තියනවා කියලා මේ ස්ප්‍රෙඩ් එක වැඩි. ඊට පස්සේ මේක ස්කෑම් එකක් වෙන්නේ නැති. එහෙම කියනවා. මම පෞද්ගලිකව ට්‍රේඩ් කරා මට නම් එහෙම ඉෂුව එකක් ආවේ නැහැ. ස්ප්‍රෙඩ් එක වැඩි කරේ පුළුවන් අල්ට්‍රා ඩෝ account එකක් use කරන්න. මම ඔයාලට කලින් වීඩියෝ එකක් දැම්මේ මේ ට්‍රේඩින් සීන් එක ගැන කියලා පළවෙනි වීඩියෝ එක. ඒ වීඩියෝ එකේ මම ඔයාලට පෙන්නන්නේ ස්ටෑන්ඩඩ් account එකක්. මේ මම ඔයාලට පෙන්නේ අල්ට්‍රා ඩෝ එකේ. අල්ට්‍රා ඩෝ එකේ ප්‍රොෆිට් ගන්න ලේසි කියන්නේ ස්ප්‍රෙඩ් එක අඩු හින්දා අල්ට්‍රා ඩෝ එකේ ලේසි. ඉතින් මම use කරේ බ්‍රෝකර් XM. මම platform එක ඇවිල්ලා MT5. මම තව මං සර්විස් එකක් ඉදිරියට මම account manage කරා. මේ account manage කරා කියන්නේ account management service එකක් නෙමෙයි. මට ඉන්වෙස්ට් කරා කට්ටිය. මේ කියන්නේ මං දන්න යාළුවෝ 3-4 දෙනෙක්. ඉතින් අපි එහෙමත් ගොඩ දාගත්තා. අයි බලමුනේ කොහොම වැඩේ ටික ඉස්සරහට වෙන්නේ කියලා. මේ ඔයාලගේ මොන හරි සජෙෂන් එකක් තියෙනවා නම් මේකට මොන හරි මගෙන් දෙන්න දෙයක් තියෙනවා නම් මම ෂෙයා කරන්න මගෙන් අහන්න. අහන තරමට තමයි මට නම් කැමති මොන හරි දන්න දෙයක් තියෙනවා නම් ෂෙයා ගන්න. ඉතින් yes ඒ විදිහට තමයි අපි ට්‍රේඩින් සීන් එක කරගෙන ගියේ. අයි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. මේ බ්ලර් වෙනවා. නටි චොකෝද මන්ද බං. මේ මොකද්ද බං මේ? කො එක එක වෙන්නම්. එක එක නම් එක්කම ගියපන් ඈ. මේ කුමක්ද? මේක එපා මුලින්ම නේ. මේක අපි චොක්ලට් ටික වෙන්න දෙන්න. චොක්ලට් එක ක්ලෝස් අප් සෙට් එකක් ගන්න. ඔන්න. මුලින්ම තියෙනවා chocolate fingers මුලින්ම තියෙන චොක්ලට් ෆින්ගර්ස් තියෙනවා. ඊට පස්සේ අපි ආයි වෙන්නමු. bubbles බබල්ස් එකක් තියෙනවා. බබල්ස් එකක්. එතනින් එහා ගියාම jangi chok ජංගි චොක් එකක් තියෙනවා. jangi chok එතනින් එහා ගියාම naughty choco නෝටි චොකෝ. එයා බයික නටි චොකෝ නටි චොකෝ නටි නටීද ඔව් නටි චොකෝ nati choco ඔබ දාන්න nati choco දෙවියන් තමයි naughty කියලා කිව්වේ මේක coffee crazy නේ කොෆි ක්‍රේසි. කොපි coffee පිස්සු. crazy ඒ කියන්නේ කොපි පිස්සුවක්. coffee chocolate නම් මොර කියනෝනේ මන්න ආස නැහැ කොපි stick ස්ටික් චොක්ලට් ස්ටික්. මොකක්ද අපි ආවේ කූරු කුරු. ඔය නෑ බං ඔය මෙව්ව ජුන්ඩ. මොනවාද චොක්ලට් ජුන්ඩෝ. චොක්ලට් ජුන්ඩෝ අපි කාලා බලලා අපි කියමු රස කොහමද කියලා. ඉතින් එහෙනම් අපි පළවෙනි එක කඩලා ගමු. try කරමු අපි try කරමු. මොකද්ද? දැන් එකක් තනි එකක් තනද නෑ කෑල්ල හැම එකෙම අපි කට්ටියම ඒක මුලින්ම එනවා ඔන්න මුලින්ම කඩනවා මොකද නම? මේක පෙන්නුවේ නෑනේ මේ raspberry හරි පෙන්නන්න මගන්. milk raspberry milk ක්‍රිස්බරි එකකින්. milk ඕකේ මේක නම් ගාන කියන ඔක් ගාන වෙන්නේ. එදාසල කපල්ස් වලට අරන් දෙන්නේ පොඩි කාලේ ජෝනිලට අරන් දෙනවනේ යා. ඉංගල් එක කාලා බලන්න. ඉංගල් ගින්නේ 4යි. අතරමයි තියෙන්නේ එතන වෙලාවල. කොහොමද? ඒක රස පට්ටම රහක් තියෙන එක. ඒක dry. ඒක හැබැයි අර තල්ලේ ඇලෙන සීන් එහෙම නේ. මේ ඇලෙන්න මේ කොහොමද බිස්කට් එකක් එක්ක ගහයි. ගජා කාලා බලන්න. හැබැයි යෝගේ ලොකු එකක් ගෙන්න ඉති භාගය ගන්න. අයි මේක මේක පෙඟිලා බා නෑ ඒ මේකේ කාලෙද ඒකේ හැටි. නෑ පොඩ්ඩක් තියෙනවා. නෑ, අවුරුදු ගාණෙන් කාලා නෑ. ෆ්‍රිජ් එක දාලා දෙම සීතලේ නවත්තා දලා. අවුරුදු ගානෙන් කාලේ නැහැ කරා ඕකේ. දැන් මම රස බලන්න. නාපෙකිල්ලක් තියෙන එක. නාපෙකිල්ලක් තියෙන්නේ මොකද මෙහෙම? කූල් නැති හින්දානේ ඕනේ දවසක් විතර ආවේ මෙහෙම දෙයක් නෑ. මූ මේ චොක්ලට් ටික අරන් ආයෙත් දවස් තුනක් විතර නහංගන් ඉති මෙච්චර දාලා. ඌ යන පාට අරයි යනවා මූ ගෙදර යටිත් ඒක අරයි යනවා. උන් හිටනේ පරිසම් ගන්න බෑ අපරාධනේ. ඊළඟ අපි මේ අලුත් බ්‍රෑන්ඩ් එකක් තියෙනවා ගන්න බලමුද? නටි චොක්ස් නටි චොක්. නටි චොකෝ නටි චොකෝ. ටින්ගල්ස් එක පොඩ්ඩක් අරගේ ආතල් එක ඇව්වා. ටින්ගල්ස් එක පරණ හින්දාත් ගන්න. අවු ඒක ආදල් කියලා. මේක ආදලේ කියාව අරගේ ආතල් එක ගියා. බිස්කට් ආදල් නැතිව කඩේ. නටි චොකෝ එක උනේ රුපියල් 50ට ලාභයිනේ ප්‍රයිස් එක කම්පයර් කරලා ප්‍රයිස් ස්කූල්. බලමු අපි රස කොහොමද? රස අසම ඒ සමග මේ බෙමියාගේ බ්ලොග් එක වදින්න පිටිපස්සේ බෙමියට කලින් මම දානවා අද දානවනේ අනුන්ගේ බ්ලොග් ගස්ස බ්ලොග් ගන්නවා පොඩක් ලස්සනයි. ඒක ලස්සනයි නේද ඒක හැඩයි බා බොක්ක හා අමන ඒක ඇතුලේ ඉන්ග්‍රීඩියන්ට් ගොඩක් තියෙනවා කජු තියෙනවා. අද දීපනාල මේ යාලු වීඩියෝ ආතල් එක නෑ ලොකුවට. හෙලෝ
මම හිතන්නේ තව දැන් ඉවර ඇති. හෙලෝ ඉවර ඇති දැන්. හෙලෝ ඉවර ඇති. ගොඩක් දුරට ඉවර ඇති. ඉවර ඇති. මැසේජ් එකක් දාලා බලන්න තව තියෙනවද කියලා. ඉක්මනට දාන්න. ඉක්මනට දාලා කැලි 10ක් විතර ඇති. තව කැලි 10ක් 5ක් 6ක් විතර ඇති ඇත්තේ. මේ vlog එක බලන්නේ නැත්නම් අරගෙන නැත්නම් so how sad. ඔයාලට අපේ ඊළඟ merch එක ගන්න උලා.